උඹලා හිතාගෙන ඉන්නේ මේ මලගෙවල් වල රෑ තිස්සේ läගලා කාඩ් ගහලා බයිලා කියලා ගෙදර යන එක මාර ජොලි වැඩක් කියලා නේද? පිස්සු. තොපිට පිස්සු. තොපි වගේ උන් තමයි අන්තිමේදී වලපූරුවේ යන්නේ. කට වහගෙන අහගෙන හිටපන්කෝ. අද මම කියන මේ කතාව මේක මගේ සීයා මට කියලා දුන්න දෙයක්. බොරු නෙමෙයියෝන්. මේක උනේ අර පල්ලෙහා වත්තේ හිටපු සුමනසිරි මාමට. උඹලා දැකලා නෑනේ මිනිහව. හරි 6-4 දන්න යකෙකුටවත් බය නැති මිනිහෙක්. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. සුමනසිරි මාමගේ පණ වගේ යාළුවෙක් හිටියා ජයසේන කියලා. දෙන්න හරියට ගහට පොත්ත වගේ. හැබැයි ඉතින් දවසක් රෑ ජයසේන එක පාරටම පපුව අල්ලගෙන වැටුණා. වැටුණාමයි ආයේ නැගිට්ටේ නෑ. මුළු ගමම හෙල්ලුණා මේ මරණේ දැකලා. මොකද මිනිහා මැරෙනකොට ඇස් දෙක උඩ ඉඳවාගෙන දත් විලිස්සගෙන මැරිලා තියෙන්නේ. හරියට මහරෑ යකෙක් දැක්කා වගේ. ඔන්න ඉතින් මලගෙදර වැඩ කටයුතු ඔක්කොම ඉවර වුණා. 7 දවසේ දානෙත් දුන්නා. එදා රෑ සුමනසිරි මාමා දානේ ගෙදර ඉඳන් එනකොට රෑ 12ත් පහුවෙලා. ගමේ පාරවල් දන්නවනේ ඉතින්. ලයිට් කණු නෑ. වටේම රබර් වතු හඳ එළිය විතරයි තියෙන්නේ. මිනිහා ටෝච් කෑල්ලත් ගහගෙන බුලත් විටකුත් හපහප හිමින් සැරේනවා. ඔය එනකොට තමයි අර මහවෙල ළඟ තියෙන බෝක්කුව පහු කරන්න උනේ. එතකොටම පිටිපස්සෙන් ඇහුණලු කවුදෝ කතා කරනවා. සුමනේ, ඒයි සුමනේ පොඩ්ඩක් හිටපන් බං. සුමනසිරි මාම ගැස්සිලා ගියා. කටහඬ හරිම හුරු පුරුදුයි. මිනිහා ටෝච් එක ගැහුවා පස්සට. කවුරුත් නෑ. උලම් පාරට ගස් හෙලවෙනවා විතරයි. මිනිහා ආයෙත් ඉස්සරහට යන්න හැදුවා. ආයෙමත් ඇහෙනවා. මොකද බං යකෝ මාව දාලා යන්නද හදන්නේ? මේ පාර නම් සද්දේ ආවේ බෝක්කුව යටින්. සුමනසිරි මාමා හිමින් සැරේ එබිලා බැලුවා. දෙයියෝ සාක්කි. උඹලා විශ්වාස කරන එකක් නෑ. අර දවස් 7කට කලින් වල දාපු ජයසේන බෝක්කුව යට ඉඳගෙන ඉන්නවා. හැබැයි මිනිහා ඇඳගෙන හිටියේ වල දාන දවසේ අඳපු සුදු සරමයි කමීසෙයි නෙමෙයි. එදා රෑ මැරෙනකොට ඇඳන් හිටපු අර කොටු සරම. සුමනසිරි මාමට කට උත්තර නැති වුණා. ඇඟේ මයිල් කෙලින් වුණා. ඒත් මේ ඉන්නේ තමන්ගේ පණ වගේ යාළුවනේ කියලා හිත හදාගෙන මිනිහා කතා කළා. ජයසේන උඹ කොහමද බං මෙතන? අපි උඹ වල දැම්ම නේද? ජයසේන හිමින් සැරේ බෝක්කුවෙන් උඩට ආවා. මූණේ කිසිම ලේ පාටක් නෑ. ඇස් දෙක වල ගැහිලා. හැබැයි කටේ අමුතු හිනාවක් තිබුණා. අනේ මන්ද බං මට මතක මම නිදාගත්ත විතරයි. ඇහැරෙනකොට වටේම කළුවරයි. කොහොම හරි පස් කකා උඩට ආවා. බලපන් මගේ ඇඟ පුරාම තාම පස්. මම මේ ගෙදර යන්න කියලා හැදුවේ. උඹ යම මාත් එක්ක.
සුමනසිරි මාමට මේක හීනයක් වගේ. ඒ ජයසේනගේ කතාවේ කිසිම වෙනසක් නෑ. පරණ විදියටමයි. ඉතින් සුමනසිරි මාමට හිතුණා සමහර විට මිනිහා පණ පිටින් වල දාන්න ඇති. කොහොම හරි බේරිලා එන්න ඇති කියලා. මොකද ඔය වගේ කතා ගම්වල ඕන තරම් තියෙනවනේ. හරි බං යමන්. හැබැයි උඹව දැක්කොත් ගෑණි සිහි නැතුව වැටෙයකෝ. වරින් යන්න. දෙන්න එක ගමන පටන් ගත්තා. හැබැයි ටික දුරක් යනකොට සුමනසිරි මාමට තේරුණා අමුතු දෙයක්. මේ ජයසේනගේ කටින් එන්නේ පුදුම ගඳක්. හරියට මලමිනියක් කුණු වෙන ගඳ වගේ. ඒ මදිවට මිනිහා අඩිය තියන තැන කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ. රබර් කොළ උඩින් ගියත් චිරිචිරි ගාන්නේ නෑ. සුමනසිරි මාමා බයෙන් ඇහුවා. ජයසේන මේ උඹට සීතල නැද්ද බං? අත් දෙකත් අයිස් කැටේ වගේනේ. ජයසේන එක පාරටම නැවතුණා. නැවතිලා සුමනසිරි මාමගේ මූණ දිහා බැලුවා. ඒ බැල්ම හරිම දරුණුයි. මට සීතල නෑ සුමනේ. හැබැයි මට බඩගිනි. අද දානේ ගෙදර හොඳට මස් කරියෙම තිබ්බ නේද? ඔව් මස් තිබ්බා. ඇයි උඹට කන්න ඕනද? නෑ මම බලාගෙන හිටියේ උඹ කන දිහා. උඹ මස් කෑල්ලක් කටේ දාගන්නකොට මගේ කටට කෙලවුණ නෑ බං. යමන්කෝ ඉක්මනට අපේ ගෙදරට. මගේ ගෑණි මොනවා හරි උයලා ඇතිනේ. දැන් මේ දෙන්න යන්නේ තුම්මන් හන්දිය පහු කරගෙන කනත්ත පැත්තට. ජයසේනගේ ගෙදරට යන්න කනත්ත මැදින් තියෙන අඩිපාරෙන් ගියාම ලේසි. හැබැයි රැට කවුරුත් ඒ පැත්තේ යන්නේ නෑ. සුමනසිරි මාමට ඕන උනේ නෑ ඒ පැත්තෙන් යන්න. ජයසේන අපි පාරෙන් යමන් කනත්ත මැදින් යන්න ඕනේ නෑනේ. පිස්සුද බං? මේක ළඟයි. අනික මට හරිම මාන්සි වරින් යන්න. ජයසේන ඉස්සර වුණා. සුමනසිරි මාමා පස්සෙන් ගියා. කනත්තට ඇතුළු වෙනකොටම වටේ හිටපු බල්ලෝ ටික උඩු බුරන්න ගත්තා. එක බල්ලෙක්වත් ළඟට ආවේ නෑ. ඈත ඉඳන් වලිග පස්සේ ගහගෙන කෑ ගැහුවා. සුමනසිරි මාමට දැන් හොඳටම ෂුවර් මේ ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒත් පැනලා දුවන්න බෑ. කකුල් දෙක ගල් ගැහිලා වගේ. කනත්තේ මැද හරියටම එනකොට ජයසේන එක පාරටම නැවතුණා. එතන තිබුණේ අර අලුතෙන් කපපු ජයසේනගේ මිනී වල. වල උඩ දාපු මල් වඩම් තාම තියෙනවා. හැබැයි ඒවා මැලවිලා. ජයසේන වල දිහා බලාගෙන හයියෙන් hina වෙන්න ගත්තා. ඒ hinaව මුළු කනත්තෙම දෝංකාර දුන්නා. සුමනේ උඹ දන්නවද මම ඇයි මැරුණේ කියලා? සුමනසිරි මාමා වෙවුල උත්තර දුන්නා. නෑ බං. පපු යමාරුවක් නේද? පපු යමාරුවක්? නෑ බං. මම මැරුණේ නෑ. මාව මැරුවා අර තුම්මන් හන්දියේ ඉන්න මහසෝනා. මගේ ඇඟට පැන්නා. මගේ හුස්ම ටික හිර කරලා මාව මැරුවා. ඊට පස්සේ ඌ මගේ ඇඟ අසට රිංග ගත්තා. සුමනසිරි මාමට කෑ ගහන්න ඕන වුණත් සද්දේ පිට උනේ නෑ. ජයසේන හිමින් සුමනසිරි මාමා ළඟට ආවා. එතකොටයි මාමා දැක්කේ ජයසේනගේ කටේ දත් එළියට පැනලා ඇස් දෙක රතු පාට වෙලා දිලිසෙනවා.
දැන් මේ ඇඟ කුණු වෙන්න පටන් අරන් සුමනේ. මට අලුත් ඇඟක් ඕන. ශක්තිමත් ඇඟක්. උඹ වගේ හොඳ 6-4 තියෙන ඇඟක්. සුමනසිරි මාමා පණ එපා කියලා දුවන්න හැදුවා. ඒ ජයසේනගේ අතක් දිගු වෙලා ඇවිල්ලා මාමගේ බෙල්ලෙන් අල්ලගත්තා. ඒ අත යකඩයක් වගේ හයියයි. ඒ අතේ තිබුණේ නියපොතු නෙමෙයි උල් වෙච්ච ඇට කැබලි. උඹ දන්නවද සුමනේ මම ඇයි උඹව එක්කන් ආවේ කියලා? මට තනියම වල ඇතුළට යන්න බෑ. කවුරු හරි පිටින් ඉඳලා මට උදව් කරන්න ඕනේ. හැබැයි මම උඹේ ඇඟ ගත්තට පස්සේ උඹට සිද්ධ වෙනවා මගේ මේ කුණු වෙච්ච ඇඟ අස්සට රිංගන්න. ජයසේන නෑ නෑ ඒ ජයසේනගේ ඇඟට රිංගපු යක්ෂයා සුමනසිරි මාමගේ මූණට එබුණා. ඒ කුණු ගඳට මාමට වමන යන්න ආවා. යක්ෂයා කට ඇරියා. කට ඇතුලේ පණුව දඟලනව මාමා දැක්කා. එතකොටම ඈතින් කුකුලෙක් හඬලන සද්දය ඇහුණා. කුකුකෝ කියලා. යක්ෂයා එකපාරටම ගැස්සුණා. ෂි වෙලාව හරි. ඌ සුමනසිරි මාමව විසිකලා. මාම ගිහින් වැදුනේ අර පස් ගොඩට. යක්ෂයා කෑ ගහගෙන ආපහු ජයසේනගේ මිනිවල ඇතුළට පැන්නා. පණිනවත් එක්කම පොළව හෙලවිලා පස් ටික ආයේ වල ඇතුළටම කඩාගෙන වැටුණා. සුමනසිරි මාමට සිහිය එනකොට එළිය වැටිලා. මිනිහා හිටියේ ජයසේනගේ මිනිවල උඩ වාඩි වෙලා. ගමේ මිනිස්සු දුවගෙන ආවා මාමව හොයාගෙන. බලනකොට මාමගේ බෙල්ල වටේට නිල් පාට වෙච්ච අත්පාරවල් 5ක් තිබුණා. ඒ විතරක් නෙමෙයි මාමගේ කමීසේ පුරාම ලේ සහ මඩ. එදායින් පස්සේ සුමනසිරි මාමා කවදාවත් රෑ තනියම ගමන් ගියේ නෑ. හැබැයි වැඩේ කියන්නේ ඒක නෙමෙයි ළමයිනේ. එදා ඉඳන් සුමනසිරි මාමා කතා කරනකොට hina වෙනකොට හරියට ජයසේන වගේමයිලු. සමහරු කියනවා එදා රෑ යක්ෂයාට බැරි වුණාට ජයසේනගේ ආත්මේ හරි සුමනසිරි මාමගේ ඇඟට රිංග ගත්තා කියලා. ඒක නිසා හොඳට මතක තියාගනිල්ලා. මල ගෙදරක ගිහින් එනකොට කවුරු හරි පස්සෙන් ඇවිත් නම කියලා කතා කළොත් හැරිලා බලන්න එපා. හරෝ කිව්වත් මූ කිව්වත් යන්න එපා. මොකද මලගිය ඇත්තෝ ආපහු එන්නේ පාළුවට තනියට නෙමෙයි. උන් එන්නේ තව කෙනෙක්ව අරගෙන යන්න. දැන් ඔය කටවල් වහගෙන නිදාගනිල්ලා. නැත්නම් අද රෑට ජයසේන උඹලා හොයාගෙන එයි.